ආයිබුවන් ගිය සෙනසුරාදා අද වගේම මම වීඩියෝ එකක් දැම්මා සිකුරාද රෑ ගිය සිකුරාද රෑ ගැන 24 වෙනිදා රෑ වෙච්ච සිද්ධියක් සම්බන්ධව කර කියා ගන්න දෙයක් නැතුව පොඩ්ඩක් ඉතේ තිබ්බ දුකටයි තරහටයි අවංකවම. දැන් මේ වීඩියෝ එක ඉතින් කඩවතර කිට්ටුව මෙන්න මෙහෙම දෙයක් වුණයි කියලා දාලා ඒ වීඩියෝ එක දාලා ගොඩාක් එකට ප්‍රතිචාර තිබ්බා. සහ මම දැක්කා තවත් YouTube channels වල social media Facebook page වල ඒ වීඩියෝ එක ගොඩක් ගියා. ඒකට ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා මොකද්ද උනේ කියලා. ඒ වගේම මම මේ වීඩියෝ එක දාන්න හේතුව වැරද්ද වෙනකොට අපි වැරද්ද social media එකකින් කියනවා වගේම ඒකට ලැබුණු ප්‍රතිචාර ඉතාම වටිනවා. ඒ වගේම රතවාහන කොට්ටාසේ දිසා රතවාහන කොට්ටාසේ පෑලියගොඩ එකේ YCCI ජෝතිපාල මහත්මයා අධ්‍යක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහත්මයා මේගොල්ලෝ මට දුරකථනයෙන් සම්බන්ධ වෙලා නව සම්බන්ධ කරගෙන විස්තරේ කොහොමද කියලා ඇහුවා. ඒ වගේම මට එන්න කියලා මං ගියා එතෙන්ට පෑලියගොඩට ගිහිල්ලා ඒගොල්ලෝ හැම දෙයක්ම ඉන් ඩීටේල්ස් හැම දෙයක්ම මගෙන් ඇහුවා. ඒ වගේම පොතේ සටහන් කරගත්තා. ඒක ඉදිරි විමර්ශන සඳහා යොමු කරනවා කිව්වා. ඒගොල්ලෝ මගෙන් අන්තිමට ඇහුවා මොකක්ද ඔයාලට කියන්න තියෙන තවත් දෙයක් කියන්න තියෙනවද කියලා. මං කිව්වා නෑ. කියන්න තියෙන එකම දෙයයි පොලිස් දෙපාර්තමේන්තුවට ස්තුතියි කියලා කිව්වා. සැලියුට් කරනවා කියලා කිව්වා. මොකද හේතුව මේච්චර මේ වගේ මං කියන්නේ මේ අද රටේ සිද්ධ වෙන සමහර දේවල් එක බලනකොට මම මේ කියපු ඉන්සිඩන්ට් එක හරි පොඩි දෙයක්. ඒ ගැන මෙච්චර තැකීමක් කරලා මාව කැඳවලා ඒ වගේ මේ පොලිස් නිලධාරීන්ම අර ඒ දෙන්නත් කැඳවලා මේ සම්බන්ධව විමර්ශනයක් කරපු එක ගැන ඒගොල්ලන්ට මම ගොඩක් තෑන්ක්ස් කරලා ආවා. මම ඒකින්ද පුළුවන් හැමෝම මේක ෂෙයා කරන්න. මොකද අපි හිතනවා නම් පොලිස් දෙපාර්තමේන්තුවේ සමහරක් ඔය දෙන්නේ තුන් දෙනෙක් වගේ මේ චාටර් වැඩ කරාට සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම ඉතා දක්ෂ තියුණු බුද්ධියක් තියෙන විමසිල්ලෙන් ඉන්න පොලිස් දෙපාර්තමේන්තුවක්. ඒක නිසා මම ඒගොල්ලන්ට සැලුට් කරනවා. thank you very much. රටේ හැම කොනකම අස්සා මුල්ලක් නැර අවධානයෙන් ඉඳලා ඒ ගැන විමසිලිමත්ව හොයලා බලනවට බොහොම ස්තුතියි. thank you very much. ජය වේවා.